ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අස්විද ජ්‍යෝතිෂ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අපේ හිතවතුන් හැමතැනම. ඉතින් අද දවසේ අපි තවත් උරහමාරුව ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. මේ කතා කරන්නේ රවි මාරුව සප්පා. එතකොට රවි තුලා රාශියේදී ප්‍රවිෂ්ඨ වෙන්නේ ඔක්තෝබර් 17 ඉඳන් නොවැම්බර් 16 දක්වා තමයි මේ ඉන්ද්‍රහමාරුව ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මාසයක කාලයක් තියෙනවා ඔබට මේ ඉන්ද්‍රහමාරුව භුක්ති විඳින්න. විශ්වයේ සැඟවුණු රහස් ඔබට කියන අස්සිද ජ්‍යෝතිෂ මధుර යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට මේ කාල සීමාව තුල ඔබේ ලග්නයට මොන වගේ ප්‍රතිඵලයන්ද උදා කරන්නේ කියන කාරණේ ගැනයි අපි කතා කරන්නේ. එතකොට රවි කියන්නේ ධනය, බලය, කීර්තිය, ප්‍රසිද්ධිය, ප්‍රශංසාව දෙමෙත් ග්‍රහය. විශේෂයෙන් ප්‍රසිද්ධිය. විශේෂයෙන් දෙන්නේ ප්‍රසිද්ධිය. ප්‍රසිද්ධිය කෙනෙකුගේ බැබලීම, දියුණුව, සාර්ථකත්වයේ දේවල් වලට බලපානවා. ඉතින් ඒ නිසා ඒ බලපෑම කොයිතරම් දුරට ඔබට ඇති කරනවද නැත්නම් ඔබ බලාපොරොත්තු නොවිච්ච පැත්තකින් ඔබට යම් අපහසුතාවයන් එල්ල වෙන්න තියෙනවද? ඔබට ප්‍රශ්න පීඩා එල්ල වෙන්න තියෙනවද? මෙන්න මේ දේවල් ගැන වග විභාග කරන ආකාරය තමයි අපි අද දවසේ කතා කරන්නේ. ඉතින් රවි මාරුව තුල කොහොමද ඔබේ ලග්නය නියෝජනය වෙන්නේ කියලා අපි බලමු. මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වා. මේෂ ලග්නය. මේෂ ලග්නෙහිමි ඔබට තමන්ගේ නීති රීති වැඩි බව, රළු බව හින්දා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. මොකද රවි කියන්නේ ටිකක් උද්දච්ච අහංකාර බහයික විදිහට ප්‍රබලව කියවෙනවා. එතකොට ඒ ගතිගුණ ඔබට ඔළුවට එනවා මේ වෙලාවේ වැඩිපුර. එතකොට ඒවා නිසා අර දැඩි ගතිය, රළු බව අනිත් අයට වැඩිපුර පෙන්눔 කරනවා. ඒව හින්දා අනවශ්‍ය ප්‍රශ්න ගැටලු සහ මානසික පීඩා ගොඩනගෙන්න පුළුවන් කියන එකත් මතක් කරගන්නට ඕනේ. ඒ වගේම තමයි ඒව රැකී ආරක්ෂා කටයුතු වලටත් නරක විදිහට නැත්තම් පාඩු සහිත විදිහට බලපාන. ඊට අමතරව තමන්ගේ විවාහ ජීවිතයටත් ඒ දේවල් බලපාන සුළුයි. ඒවයින් ගැටලු ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේම තමන්ගේ මවගේ මවගෙන් පීඩාවට පත් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා මව් පාර්ශවයත් සමග බොහොම එකඟතාවයෙන් යුතුව හැම වෙලෙම කටයුතු කරන්න ඔබ වග බලා ගත යුතුයි. සමීපතම අය ගැන කලකිරෙනවා සහ අලුත් ප්‍රශ්න ඇති කරගන්න ඉඩ කට්ටිය මින්දත් ඔබ ප්‍රවේශම් විය යුතුයි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ට සතුරු කරදර වර්ධනය වන කාල සීමාවක් වෙනවා. ඒ වගේම ස්ත්‍රී සම්බන්ධ ප්‍රශ්න ගැටලු විසඳ ගන්න උත්සාහය පුළුවන් කාලයක්. නිරායාසයෙන් වෙන්නේ උත්සාහය පුළුවන් කාල සීමාවක් වෙනවා. ණය ගනුදෙනු වලින් නිදහස ලැබෙන කාල සීමාවක් වෙනවා. ඒ වගේම සත්ව පාලනය වැනි දේවල් කරන අය ඉතින් බලාපොරොත්තු වෙන යහපත ඇති කරගන්න පුළුවන්. හරි විදිහට ඉතින් ඒවා ආගම දහමට අනුකූලව කරනවා නම් හොඳයි. සතුන්ට වද හිංසා දීම ඉච්චර හොඳ දෙයක් නෙමෙයි. මේක හතකඩේට පත් කිරීම ඔවුන් වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා නම් ඒක හොඳ දෙයක්. ඒ වගේම සහෝදර අසල්වාසීන් අය නිසා පීඩාවට පත් වුණා නම් ඒ දේවල් වලින් සුවපත් භාවයක් ලැබීමක් මෙතනදී පෙන්වුම් කරත්. මිථුන ලග්නය. මිථුන ලග්නෙහිමි ඔබට රළු දැඩි නීති කරුක ස්වභාවය නැත්නම් අධික නීති රීති සහිත ස්වභාවය නිසා හානිපාඩු සිද්ධ වෙන්න තියෙන කාල සීමාවක් වෙනවා. විවාහයට වගේම රැකියාවට ඔබටත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේක නිසා මේ අධික රළු බව සහ දැඩි භාවය නිසා. ඉතින් ඒව පාලනයකට නතු කරගෙන කටයුතු කරන්න මේ රවි මාරුවත් එක්ක ඔබ හිතට ගන්න ඕනි. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාව වගේ දේවල් වල ප්‍රශ්න ඇති වෙලා එන හිටින්න ඉඩ කඩක් තියෙනවා. නතර වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. දරුඵල බලාපොරොත්තු වෙච්ච අයට තව දුරටත් ඒව ප්‍රමාදවල ලකුණු පෙන්වු කරන්නේ. ඒ ගැන හරියට වෛද්‍යවරු හම්බ වෙලා උපදෙස් ගන්න එක වැදගත් වෙනවා මිථුන ලග්න හිමියන්ට. කටක ලග්නය. කටක ලග්න හිමිය ඔබට තමන්ගේ මව් පාර්ශවයේ සම්බන්ධ ගැටලු පීඩා ඇති වෙන්න ඊට කඩ තියෙනවා. ඉතින් ඒවා ඉතින් ඕනසේ කටයුතු කරන්න ඔබ මේ කාලය තුල වද බලා ගන්නවා නම් හොඳයි. මව් පස ඥාතීන් එක්කත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂ සතුරු කරදර අලුතෙන් ඇති කරගන්නත් ඉඩ කඩ තියෙනවා ඔබේ නොසැලපිලිමත්කම හින්දා. සෙම් පීඩා රෝග තත්ත්වයන් ඇතිවන සුළුයි. ඒ වගේම විදේශ ගමන් ආදී දේවල් යෙදෙනවා. හැබැයි ප්‍රමාද වෙලා තමයි මේ දේවල් යෙදෙන්නේ. මේ හැම දෙයකම හොඳ උත්තරයක් සපයනවා නම් ඔබේ තද ගති පාලනය කරගෙන කටයුතු කරන්න උනන්දු වෙන්නට ඕනේ. සිංහ ලග්නය. සිංහ ලග්නෙහිමි ඔබට ඉදිරියට යන ගතිය, ඍජු ගතිය ආදී දේවල් නිසා යම්කිසි සුබ ඵලයක් ඔබේ ජීවිතයට ඇති වෙනවා සහ ඉදිරි කටයුතු වල යම් නම්‍යශීලී ඉදිරි කටයුතු ගලාගෙන යන ස්වභාවයක් පෙන්වු කරනවා. ඒ වගේම අසල්වාසීන් සහෝදර කාරකාදීන් නිසා ඔබට යම්කිසි සුබ සිතක් සැලසෙන කාල සීමාවක් වෙනවා. බලය වික්‍රමයේ පැතිරෙන කාලයක් ඔබගේ. ඒ කියන්නේ ඔබේ වචනයට ඔබේ ක්‍රියාවට අනිත් අයගේ අනුගත වීම ඇතිවන කාල සීමාවක් වෙනවා.
දරුවන්ගේ දියුණුව ඇති වෙන කාල සීමාවක්. ඒ වගේම නීතිමය අංශය තුල රැකියාවක නිරත වෙනවා නම් එයින් සාර්ථක ප්‍රතිඵල ඇති වෙනවා. ඒ කියන්නේ නීති වේදයේ තුල රැකියාවක් නම් ඔබ කරන්නේ ඔබට ඒ තුලින් සුබඵල ඇති වෙනවා මේ බ්‍රහ්මාරුව තුල. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ඔබට දැඩි සැර හිතුවක්කාර ගති පාලනය කරගෙන කටයුතු කරන්න ඔබට සිද්ධ වෙනවා. ඒ වගේම අමුදරුවන් සමගත් නිතර ගැටලු ඇතිවන ස්වභාවයක් පෙන්වීම කරනවා. ඒ නිසා ඒවා හරියට පාලනය කරගෙන කටයුතු කිරීම වැදගත් වෙයි. ඔබට ඉදිරියට මේ ගලාගෙන යන කාල සීමාව තුල නම්‍යශීලී නොවන ඒ ස්වභාවය ඔබ වෙනස් කරගන්න උත්සාහ කරන්නට ඕනි. ප්‍රතිරක්ෂා කටයුතු වලත් අවුල් ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඇස්වල අසනීප ගෙන දෙන කාලයක්. ඒ හින්දා සෞඛ්‍ය පැත්ත ගැන පරිස්සම් වෙන්න. ඒ වගේම දඩදඬු වචන නිසා අනිත් අයගේ පෑරෙන රිදෙන තත්ත්වයන් ඇති වෙලා අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නද පුළුවන් වන කාලය. තුලා ලග්නය. තුලා ලග්න හිමි ඔබට රවි මාරුව ගැන කතා කරනකොට උසස් වීම ඇතිවන කාලයක්, තමගේ නම පැතිරෙන කාලයක්. ඒ වගේම ජනප්‍රිය භාවයේ කීර්තිය, ප්‍රසිද්ධිය, ප්‍රශංසාව ඔබට ලැබෙන කාල සීමාවක් වෙනවා. තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් වලට හොඳ පරිසරයක් තෝදැන්නක් නිර්මාණය වෙන කාල සීමාවක් වෙනවා. ආරක්ෂක අංශ සම්බන්ධ රැකියාවල නිරත අයට සුබඵලදායක තත්ත්වයක් පෙන්වුම් කරනවා. පාලන බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් කාලයක්. ඔබේ පාලනයට අනිත් දේවල් නතු කරගත හැකි කාල සීමාවක් වෙනවා. අන්‍යයන් තමන් වටා ඒකරාශී වෙන කාල සීමාවක් වෙනවා. මේ හැමදේම නිසා ඔබට සුබඵලදායක වාතාවරණයක් මේ රවි මාරුව තුල උදා කරවනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ ඔබට සතුරු කරදර වැඩි වන කාල සීමාවක්. හැබැයි ඒ හැමදේම වෙන්නේ ඔබේම වේ තියෙන නොසන්සුන්කම නිසා. ඒ නින්ද වචනීය ක්‍රියාව පාලනයකට නතු කරගෙන හසුරවන්න ඔබ වග බලා ගන්නට ඕනි. නඩුහබ ආදී දේවල් වලට පැටලෙන්න ඉඩ කඩ තියෙනවා. නම්‍යශීලී ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම දුර ගමන් විදේශ සංචාර වගේ දේවල් වලට යොමු වෙන කාලයක් වෙනවා. පිය පාර්ශවයේ සම්බන්ධ උරුමකාරකත්වයන් ඔබට ලබන්න වාසනාව තියෙන කාලයක්. නිරදී ගැනීම වගේ දේවල් වලට සුබඵලදායකයි. සෞඛ්‍යයට බාධා ඇති වෙන කාල සීමාවක්. ඒ නිසා සෞඛ්‍ය ගැන නම් විමසිලිමත් වීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමන්ගේ ප්‍රතිරූපයක හානි ගෙන දෙන කිසිම දෙයක් සිද්ධ නොකළ යුතු කාලයක් වෙනවා. ඒවා මහා අපකීර්තියක් විදිහට ඔබ පිටුපසින් පැමිණෙන්නට පුළුවන් නිසා. ධනු ලග්නය. ධනු ලග්න හිමි ඔබට ආදායම් මාර්ග වැඩි දියුණු වෙන කාල සීමාවක් වෙනවා. තමන්ට ලැබීම් සම්පාදනය වෙන කාල සීමාවක් වෙනවා. නව රැකී රක්ෂා කටයුතු ආදී දේවල් වලට සුබඵලදායක ස්වභාවයක් පෙන්වු කරනවා. ඒ වගේම සමෝදර කාරකාදීන්ගේ මිතුරියන්ගේ උදව් උපකාර ඔබේ ජීවිතයට ලැබෙන කාල සීමාවක් වෙනවා. ඒ වගේම ගැටලු පුළුවන් තරම් පහුවෙවි තිබිච්ච ගැටලු විසඳන ඉවරයක් කරගන්න පුළුවන් වෙනවා. කල් ඇදෝ කල් පසු වුණු දේවල්. ඒ වගේම ඍජු බව, ප්‍රතිපත්තිගරුක බව අගය කරන කාල සීමාවත් අසහනකාරී තත්ත්වයන් මැඩපවත්වාගෙන කටයුතු කරන්න ඔබට පුළුවන් වෙනවා. ඒ කියන්නේ මානසික අසහනකාරී තත්ත්වයේ පීඩාව, හිතේ වේදනාව, කේන්තිය මේ වගේ පීඩාවන් යටපත් කරගෙන වැඩ කරන්න උත්සාහ ගන්න කාලයක්. ඒ වගේම ආයෝජන කිරීම ආදී දේවල් වලදී ප්‍රවේශම් වෙලා කටයුතු කරන්න ඔබ වග බලා ගැනීම වැදගත් වෙනවා. මකර ලග්නය. මකර ලග්නයේ ඔබට රවි මාරුව බලපාන ආකාරය ගැන අපි කතා කරනවා නම් පියාගේ පාර්ශවයෙන් ශක්තිය, බලය, උදව් උපකාර ඔබ කෙලින්ම ගලාගෙන එන කාලයක්. සම්පූර්ණයෙන් පියාගේ ජවයෙන් දුවන කාලයක් වගේ හරියට මේ රවි මාරුව තියෙන කාලය තුල ඔබව මනසේ ශක්තිමත් කරන්න පියාගේ පාර්ශවයෙන් ලැබෙන දේවල් ඉමහත් වෙන. ඒ වගේම තමයි තමන්ගේ මනසටත් බොහොම සුවපත් භාවයක් දැනෙනවා. ඒ උදව් උපකාර ඒ පැත්තෙන් තමන්ගේ කටයුතු දෙසා ලැබෙන්න ගත්තහම. ඒ වගේම තමයි රැකියාවේ උසස් වීම ලැබෙනවා. ඒ වගේම තනතුරු තාන්නමාන ලබන්න වාසනාව තියෙනවා. රැකියාව වෙනුවෙන් විදේශගත වෙනවා නම් ඒ දේවල් වලට ඉඩ ප්‍රස්තාවන් සැලසෙනවා. හවුල් ව්‍යාපාර ආදී දේවල් වල දියුණුව රඳව පවත්වා ගන්න. දිගින් දිගටම රඳව පවත්වා ගන්න ඔබට පුළුවන්කමක් ලැබෙන කාලයක්. වැටීම් කියන දේවල් නැති වෙන කාලයක් ඔබට. යන්න ඉදිරියට යන්නයි පාර කැබෙන්නේ. ඒ නිසා ඔබට මේ ග්‍රහමාරුව යහපත් සුබඵලදායක ග්‍රහමාරුවක් වන බව පෙන්වු කරයි. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන් ගැන කතා කරනකොට රවි මාරුව සම්බන්ධයෙන් තමන්ගේ කටයුතු වලට අනිත් අයගේ උදව් උපකාර, උසස් පුද්ගලයන්ගේ උදව් උපකාර නොමදවම ලැබෙන කාල සීමාවක් බව පෙන්වු කරනවා. ඒ වගේම නීතිමය කටයුතු වලට අනවශ්‍ය මැදිහත් වීමක් දක්වන්න එපා. ඒවයින් ඔබට ඇදීදී යන ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන්. යාළුවෙක්, මිත්‍රයෙක් නිසා, සහෝදරයෙක් නිසා හෝ කවුරු හරි නිසා මේ නීතිමය පැත්තට අත ගහන්න යන්න එපා. කිසිම දෙයකට ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙනවා. උසස් වැදගත් අය සමග නිතර ගැටෙන්න ඒකට වැඩ කරන්න අදහස් උමාරු කරගන්න ඔබට ඉඩ අවකාශයන් ලැබෙනවා. ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ඔබ උනන්දු වීම වැදගත් වෙනවා. ඒ වගේම අන් අය සමග
මිතරම බහුතරයක් සමග තමන්ගේ අවසන පරිසරයන් තුළ ඉන්න බහුතරයක් සමග අමනාපකම් හදා ගන්නවා වෙනුවට මනාපකම් ගොඩනගා ගන්න ඔබ මේ කාලේදී උනන්දු වෙන්නට ඕනි. නිතරම හිතට එන ආවේගයන් පිට කරන්නේ නැතුව ඒ සමහර චරිත ගැන ඔබට දැනෙනම දේ එළියට ප්‍රසිද්ධ කරන්නේ නැතුව පුද්ගලයන් හරි විදිහට තේරුම් ගන්නකම් ඒක මනස තුල හඳවාගෙන කටයුතු කරනවා නම් අන්න ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ ආකාරයට කටයුතු කරන්න ඔබ ලේවිට දහමාලුව සුබෙන් සුබ වේවි. මීන ලක්මිය මේ ඔබට රමි මාරුව ගැන කතා කරනකොට ගින්නෙන් ජලයෙන් ඒ වගේම විදුලියෙන් ප්‍රවේශම් වෙන්න ඕනි කාල සීමාවක් වෙනවා. ඒ වගේම අසනීප රෝග පීඩා බෝ වෙන දේවල් හැදෙන්න පුළුවන්. ඒ හින්දා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕනි. සොර සතුරු කරදරත් බලපවත්වන කාලයක් වෙනවා. ඒ වගේම දරුවන් නිසා පීඩාවටපත් වෙන්න පුළුවන්. දරුවෝ ලෙඩ වීම අසනීප වීම වගේ දේවල් හින්දා හරියට හිතට කරදර ඇති වෙන්න පුළුවන්. ඉතින් සමීපම අය එක්ක ඔබත් අමනාප වෙන කෙනෙක් වෙනවා මේ කාලය තුල. ඉතින් අමනාපකම් ගොඩනගා ගන්න නැතුව හැම වෙලේම පුළුවන් තරම් සුහදශීලී රාමෝක අනිත්‍යතික ජීවත් වෙන්න උනන්දු වෙනවා නම් අන්න ඒක තමයි තාම වැදගත් වෙන දේ. ඉතින් ඔබට ග්‍රහ මාරුව තුල ප්‍රවේශම් විය යුතු කොටසක් තියෙනවා. ඉතින් ඔය ආකාරයට තමයි රවි මාරුව ලග්න 12ට බලපාන්නේ. සමහර ලග්න වලට හොඳ ප්‍රතිඵල තිබුණා, සමහර ලග්න වලට අයහපත් ප්‍රතිඵල තිබුණා. ඒ උදවිය තමන්ගේ කේන්දරයේ තමන්ගේ ජ්‍යොතිර්වේදියා හමුවලා නිසි විදියට පරීක්ෂා කරවාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම කරනවා නම් වඩාත් ඔබට සිවඵලදායක තත්ත්වයන් උදා කරගන්නට හැකියාව ලැබේවි. ඉතින් මේ මාසේ තවත් ග්‍රහ මාරු කීපයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ග්‍රහ මාරු සමග අස්විද ජ්‍යොතිෂ නාලිකාවෙන් ඔබව හමු වෙනකම් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ අනාගතයක්. අයිබෝවල්